ඒක රෙකෝඩ් කරගන්න බේත් කීපයක් මම කියලා දෙනවා. ඒක රෙකෝඩ් කරගන්න ලෙඩක් තියෙනවා නම් ඒගොල්ලන්ට තම්බලා බොන්න. ගෑස්ට්‍රික් තියෙනවා නම් ගෑස්ට්‍රික් වලට කටුවනෝදක් වල 10ක් විතර ඊනිවට කපලා වතුර අනුකෝප 10 දාලා දෙකට හින්දලා උදේට හවසට බොන්න. එතකොට ගෑස්ට්‍රික් නිස්තාවට හොඳ වෙනවා. ඊළඟට මේ ධනිස්සය ආපදායම තියෙනවා අපේ අම්මලාට ධනිස්සය රිදෙනවා නම් ඇටමිදුළු ගෙවිලා තියෙනවා නම් කතුරු මුරුංගා කොළ කිරි හොද්ද හදලා කන්න සතියකට 3 සැරයක් විතර සති 8ක් විතර කනකොට ධනිස්සය ආපදා හොඳ වෙනවා. පවුලේ කාට හරි සීනි තියෙනවා නම් උළුහාල් සුදුලුණු ගම්බිරිස් ග්‍රෑම් 20 අරගෙන වතුරපත 8කට හින්දලා උදේට හවසට බොන්න සීනි නිස්තාවට හොඳ වෙනවා. මාස 2ක් බිව්වොත් සමහරට අපේ අම්මලාට ඒව සීනි 300ට වගේ එහෙම තියෙනවා නම් සේපාලිකා මල් මේ පැත්තේ තියෙනවද නැද්ද? තියෙනවා. සේපාලිකා මල් හොදලා වේලලා වැටෙන ඒවා අහුලලා හොදලා වේලලා සේපාලිකා මල් 10ක් හැන්දෑවේ වතුර විදුරුක දාලා තියලා පෙරලා උදේට බොන්න. එතකොට සීනි සමහර 100ට බහිනවා. සමහර 200ට 300ට තියෙන ඇත්තෝ ඉන්නවනේ ශනික ප්‍රතිකාරයක් සේපාලිකා මල් වතුරේ දාලා තියලා පෙරලා උදේට වතුර ටික බොන්න. සීනි ඒකටවත් හොඳ වෙනවා සුමාන 2-3ක් බිව්වා නම්. ඊළඟට කාට හරි heart attack එහෙම තියෙනවා නම් හෘදයාබාධ පවුලේ කාට හරි